ගුණධර්ම වාසනාවන්ත බවට පින්තුනේ පින්තු සියලු දෙනාම දවසේ මේ දහම කාලයේ ලැබෙන්න බොහොම සරලව බොහොම ගෞරවයෙන් සියලු සමරණ ගිලන් වික්ස්වාරාන්‍ය සේනාසන මේ මහා පුණ්‍ය භූමියට ඔබ එන්නේ නැති. ඒ වගේම පිටුපිට අසුභා මහා ධර්ම දරස්කන්ධය. තාම පෞතික ලෝකේ මේ මහා ගෞතම සම්මා සම්බුද්ධ ශාස්ත්‍රයේ නිරෝගී වික්ෂුන් වහන්සේලා අතර අවුරුදු 160ක් නිරෝගී මාර්ගයට බකුලවන්තයන් වහන්සේ දෙසයි දෙවුණු සම්බුද්ධාතුන් වහන්සේලා මහරහතන් වහන්සේ තැන්පත් කරන්නට ඉදිරි තුමු බකුල සැකද දර්ශනයේ පිළිවි තේතුගේ මහා බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ කැපකිරීම කරන මේ මහා බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතේ වටිනා කාලය වැය කළා. ශාසනයේ ජීවිතයේ උදෙසා සංස්කෘතික උන්නතිය උදෙසා ප්‍රමාණ විහිසක් දෙවෝ. තේමසවන්ත වහන්සේලා 49 ආසන පිරිසක් මේ වෙලාවේ ප්‍රතිප්‍රණව වැඩ සිටින මේ පූජනීය වූ මේ වන්දනීය මේ ප්‍රාණීය පිළිවෙත සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් වෙන්නේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් වෙන්නේ ආර්ය මහා සංඝරත්නයේ පිළිබඳව නොසෙල්වෙන නොබිදින නොවිනාශ සදාකාලිකව ශ්‍රද්ධාවෙන් කෙරෙමි. අද මේ මහා පින්කම සමග ඔබ අනුගත වෙන්නේ පිටුනේ කාල වේලාව ගිහිල්ලා ඉවරයි බණ කියන්න වෙලාවක් නෑ අද පූජා වෙනකොට වෙලා පහු වෙනවා ඒ නිසා හරිවසරවත පින්කමක් බොමුතු පින්කමක් ශ්‍රේෂ්ඨ පින්කමක් මනුෂ්‍ය ජීවිතයේ නැතුව බැරි පින්කමක් පින වැඩෙන පින්කමක් පින ආවර්ජනය වෙන පින්කමක් ජීවිතේ පිනක් කරන්නේ එනිසා පින කියන්නේ ආයෝජනය සසරට ආයෝජනය මේ තැන්පත් කරන නිදානය සංසාර නිදානය මේ තැන්පත් කරන නිදානයේ ප්‍රයෝජනය ඔබට ගන්න පුළුවන් මොකේද මේ මොකේද සමහර පිටියනවා මේ ජීවිතේක ඒ පින පර දෙනවා තම සමහර පිටියනවා ඊළඟ දෙකට අරගෙන යන පිටියනවා තම සමහර පිටියනවා ආත්මයෙන් ආත්මේ අරගෙන යන පිටියනවා පිටුනේ තම සමහර පිටියනවා නිවන් දකිනා බෙදක්වා සිවරෙන් වගේ පසුපස ගමන් කරන පිටියනවා එනිසා මේක නිවන් දකින තෙක් පසුපස හවක් යන කෙනා සංගය වෙනුවෙන් දෙන දේ හරි උසස් සංගය වෙනුවෙන් දෙන දේ කවදාවත් නැති වෙන්නේ ගිනිගත් ගේ කියන කෙලියට විසි කරගත්තොත් ඒ විසි කරපු දේ ගින්නේ මාරක් සමගනවා ඔබ 24 පැයම මහා බින්දර කියන්නේ ගිනිගෙන දැවෙනවා වෙලාවට සංසාර ගිනිගෙන දැවෙනවා වෙලාවට ද්වේෂ ගින්නේ රාග ගින්නේ මෝහ ගින්නේ මේ ආදී කර්ම ගින්නේ හැම මොහොතකම දැවි පිච්චි ඔබේ ඔබ සත්‍යය ඒ ගිනි ගන්න වෙලාවේ ඔබ ජීවිතයෙන් අත්හරින දේ ඔබ ඉවත විසි කර ගන්න දේ ඔබ අත්හරින දේ ඒක ඉතුරු වෙනවා ඒ නිසා මේ ඉවත නරදී
ඔබට සදාකාලික සුවපත් භාවයේ පිණිස හේතු වෙයි. මේ වෙලාවයි කවදාවත් එන්නේ නැහැ. සතුටින් ඉන්න එක විනාඩි 5ක් වෙලාවක් නැහැ. ඒ නිසා බොහෝ විට පැයක් කියන ටික මට විනාඩි 5ක් කියන්න පුළුවන්. මට අවශ්‍ය වෙන්නේ මේ සිහිය. වර්තමානය විතරයි අවශ්‍යයි. වීර්යය ප්‍රඥාව ඉච්ඡාය අවශ්‍යයි. විනාඩි 5න් සමහරට හෙන්න පුළුවන්. සතුටින් සිහියෙන් අගොඩින්නේ අගොඩින්නේ මේ මොහොතේ මෙතන සිට හිටව ගන්න. මේ විභාවෙත් අතීතයට දුවන්න එපා. අතීතේ වලදාලා ඉවරයි දැන්. අතීතයේ කියන මනකුණ ආයහාර සංගත එපා. වෙලෙන්නේ නැහැ. අනාගතේ තමයි නෑ. ඒකනේ. අනාගතයක් නෑ. ඔය කවුරු කොහොම කිව්වා? හොඳ අනාගතයක් සුබ අනාගතයක් කියලා කවුරු සුබ පැතුවා? හැම අනාගතයක්ම තින්නේ මෙන්න කාර විතරයි. ඒකයි. මේ මොහොත දැන් මේ මොහොත තීරණාත්මකයි. මානසිකයි. ඊළඟ මොහොතේ වෙලාවක්. මාර්යා බලවත් වෙන වෙලාවක්. මාර්යාගේ පරි ගන්න පුළුවන් වෙලාවක්. කාර්යයෙන් පරි ගන්න පුළුවන් වෙලාවක්. කාර්යය. හැම තාක්කදේම හැම හුස්ම පරිස්සමෙන්. පරිස්සමෙන්. මේක මායාව. රෝඩාව. එස්පෙටෝව. වංචාව. මුලාවක්. දැසේ ඉදිරියේ සෑමදේ දකින්න සෑමදේ විඳින සෑමදේ මහා වංචාවක් මුලාවක් රෝඩාවක් එස්පෙටෝව. සංසාර ගමන දුරයි. පොඩි පහයි ගමනක් නෙමෙයි වෙන්නේ. එයා දෙකින් මහා ප්‍රලෝකයෙන් කන්දන් විදියා. සප්පල පිරෙන කම්පු දුර පහළොන කාලේ තුර කන් දෙකෙන් බලනවා. කායික පරම්පරාවක් නෑ. කයාත් මේ මහා ප්‍රලෝකෙ වෙලෙනවා කය. හැබැයි හිතට පරම්පරාවක් තියෙනවා. ඒ බුද්ධාන්තර කල්ප ගාන ඒ හිත අරගෙන එන්නේ අද නෙවෙයි. අනන්ත සංසාරය අරගෙන හිතක් තියෙනවා. පූජාව කියන්නේ විතරයි මෙතන ගන්න තියෙන්නේ. මට වැඩක් නෑ ඒකයි. ඉක්මනින් පූජාව දෙන්නේ. පූජාවලිය වැඩක් තමයි තියෙන්නේ. බණපදයක් අහන්නේ. මේ ඔබේ ගිනුමට මේ විනාඩි මම තැන්පත් කරන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනය. ශ්‍රේෂ්ඨම ධනය. වටිනාම සම්පත. කොටි ලක්ෂයක් සම්පල ධාතුවේ. සම්පල ගැබේ සිට බවාංග්‍රෙත් එක්ක බුදු පස්සේ බුදු මහරහතන් වහන්සේලා සම්පල පිරෙන කම වඩා හිතවලා මහතන් දෙනවට වඩා ශ්‍රේෂ්ඨයි. මහපදයක් මහා කල්ප නවය දැන්තම මහා කල්ප නවයක ආයෝජනයක් තැන්පත් කරලා ඒක නේතු වැඩක් නේ.
එක විනාඩි 5ක් හරි අහගෙන ඉන්න කිව්වේ. තාම කොහොමද දුරක් අපිට මේ විදිහට යන්න කියලා කරන්නේ. ගිරි දුර්ග පස කරමින් ඉතින් දුන්නසේ දුපක් වේදනාවක් විඳින සතර සාගර තරම් ඇස් කොලින් කඳුළු හදලා ලේ හදලා දහඩිය හදලා අපිට බැරි වෙච්ච දෙයක් තියෙනවා. අපිට මාගේ වෙච්ච දෙයක් තියෙනවා. අපිට අත්පස්සේ වෙච්ච දෙයක් තියෙනවා. මොකක්ද අපිට වෙන්නේ? මොකක්ද අපිට අත්පස්සේ වෙන්නේ? මොකක්ද අපිට මගේ හැරෙන්නේ? ඔව් මොකක්ද අපි? මගේ හැරෙන්නේ ඒ පොඩි එකා පිටිපස්සට එක ගියා නම් හරි පොඩ්ඩක් කෑ ගහනවා. මොකක්ද මගේ හැරෙන්නේ? මොකද මගේ හැරෙන්නේ නැත්තේ? ප්‍රශ්නයක් නෑ මගේ හැරෙන්නේ නැත්තා. බැරි වෙච්ච දෙයක් තියෙනවා. මහපොළේ වෙලිකට දාට තිරිසන්න වෙන්න උනේ ඒ බැරි වෙච්ච දේ නිසා. මහපොළේ වෙලිකට දාට ගිවිදලුත් එක්ක හැපෙන්න උනේ නිරේවලෙක් සිත්ති සයික. දෙවිදෙවි අනුවෙන්න උනේ ඒ අවස්ථාවට මුලදී පොලිසා මහා සාගර වස්සා මුලක් නේ උපදාතන් උනේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරිුත් නිසා සෙනසොටු කෙලදී වම්නේ අසුචි ජාජරා බණු කර බුද්ධ හතර කල්පවල අසසාරේ ඉන්නේ යම් දෙයක් බැරි වෙච්ච නිසා මොකක්ද ඔව් නිවන් දකින්න බැරිවා අනන්ත සංසාරේ බුදුරු දැක්ක බුදුරු මුණ ගැහුණා නිවෙන්න බැරි වුණේ කාගේ වරදින්ද ඔව් අපේ නෙදී අපේ උලොත් ආරයි අපි කියන්නේ අපි කියන ඉන්නේ අල්ලගත්ත පිරිස ඔය රස්නේ යනකම් මේ කය තියෙන ඔය කය රස්නේ ගියාට පස්සේ අපි නෑ මමත් නෑ හිත විතරයි මේ තිනිසා මගේ වරදේ හිතේ වරදේ මේකට කිව්ව බෑ අදහසක් නැද්ද අදහසක් නැද්ද නිවින අදහසක් තියද කියනවා එහෙමත් නැද්ද මම කවුරුවක් කතා කරන්නේ මට ප්‍රශ්නයක් නැහැ තීරණේ නේ ඒ නිසා මේක කර්ම දෙවියන් යන ගමනක් වෙන්න දෙන්නේ මහා පොළොවට කෑ ගහලා කියන්න පුළුවන් වුණා නම් මිනි කඳන් වලකට තරම් තව මිනි කඳන් වතුරෙන් ආපු ගමනක් වෙන්න දෙන්නේ අද තිරිසනුන්ට කියන්න පුළුවන් වුණා නම් කතා කළා ඒ සංසාරේ බලන්න අපේම ඥාති වෙච්ච නිරීන සත්තුන්ට අපේම ඥාති වෙච්ච තිරිසනුන්ට පුළුවන් වුණා නම් කියන්න මේ භයානකකම එහෙනම් මේ වචනේ විතරයි අද හිතේ තියෙන්නේ නේද? කොහොම මොනිවතරක් ඉන්නේ නැහැ. ගහලා කියන්නේ. එහෙම කිව්වත් පාඩු නැහැ. ඔය නිහඬ බව තමයි සංසාරය අතරමං වෙන්න හේතුනේ කවදේ. ඔබට උත්තර දෙන්න ඕනේ ඔහොම නෙමෙයි. අපරිණා බබලව හෙල්ලෙන්න ගහලා කියන්නේ. ඒකත් පිනක්. කට හෙල්ලෙන එකත් පිනක්. බුදුබණ පදයක් විතරයි. දන්නවද? ඔය නිහඬවත් හේතුන සංසාරේ තව මිලි කඳ වපුරන්න. තාවකාලික වැඩින් එක්ක හැප්පෙන්න, ඇලින් එක්ක හැප්පෙන්න, ගැටින් එක්ක හැප්පෙන්න, දෙවි තව සසර හදන්න ඔය නිහඬවත් හේතුන. සතර පාවලාදෝනාව විලාපේ ඇහෙනවා. හැරිලම බලන්නේ ආයේ. ජීවිතය අසුසනක් ගන්න මොහොතක්වත්
නැවත නැවත උපදින එක බුදුරු කවදාවත් වර්ණනා කළේ නැවත උපදින එක. අද කොහෙන්ද ආවේ? අද මොනවද දාන්නේ? ඇයි පින් කරන්නේ? නිවන් ඇයි දකින්න. පින් කරන්නේ? නිවන් දකින්න. නිවන් මාර්ගය. මේ ඥාති වෙන්නේ. ඒතර මේ ඥාති වෙන අපි කොට ගන්න අපි මරනකොට. නිවන් දකින්න. මේ ඥාති වෙන්නේ. ඒ සමහර අය පුරුද්දක් තියෙනවා. මම විතර බලවට වඩින කෙනෙක්. සමහර මුළු ජීවිත කාලෙම තමන්ගේ හුස්ම ටික යනකම්ම ජීවත් වෙන්නේ මැරිච්ච මිනිස්සු නිවන් දක්වන්න. කොහොමද ඒක කරන්නේ? කවදා අපි අනතුරට වැටෙන වෙලාවට මිනිස්සු ඊට ගොඩ ගන්නද? කවදාවත් නෑ. මේ මිනිස්සු ගිහිල්ලා ඉවරයි යන තැන් වලට අපිට ගොඩ ගන්නද? පින අනුමෝදන් කරනවා. එයාට අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ජීවිතය අපිට හදලා දෙන්න බෑ. අපි තාමත් අනතුරේදී. ඒ මිනිස්සු යටතේ කොට ගියා. අපි තාම තිරිසන් ආත්මයක් ඉදිරියේ. හුස්මක් දුර නිරයක් ඉදිරියේ. අමනෝසාරයක් ඉදිරියේ. අසරලෝකයක් ඉදිරියේ. අපි තාම අපි ගොඩනගන්න කිසි කෙනෙක් නැහැ. හරි තනියෙන් යන්නේ තමයි. අලිය දෙන්නම් කොටිය දෙන්නම් ජීවිතේම දෙන්නම් කිව්වේ කිසි කෙනෙක් අඩව ගන්න කුරා කොහොමදවත් අපිත් එක්ක යන්නේ. දුක, වේදනාව, හඳුන, පීඩාව, වෛරය, ක්‍රෝධය හැමදේම අවසාන මොහොතේ දරා ගන්න විතරයි. කවදාවත් එහෙනම් පින් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? නිරෝධය. නිරෝධය. කාද නෙමෙයි. කොයි කාලේ වගේද? සුජාතා සමනා මල්ලිකා විසාකා අනේපිලි සිටුතුමා වෙලාද? ඒ වට්ටුවක් තියෙන හාමුදුරුවෝ කියන්නේ පින් කරනවලු දෙවි. ආරයත් වෙන්න මෙයත් වෙන්න හරලත් වෙන්න කියලා මතු මෛත්‍රී බුදුන් දෙවියන් වන්දනා මා ඇලපිය කාන්තේ නතර කරන්නේ වැඩි මේ මොහොතේ කාන්ත මේ මොහොතේ හැකි මොනක් මේ ජීවිතේට මේ වෙලාවේ කරත්තේ මේ මොහොත දැන් මම දන්නවා මේ මොහොතේ හිත පිළිටවන විදිහ ඇයිදක කියලා බණ කියන්න උනා වෙලාවේ ඉතින්සයි මගේ ගාඩි පහෙන් ඇහෙන්න පුළුවන් දෙයක් පැයක් කියලා ටික. එනිසා මේක දැනෙන්න ඕනේ කනට නෙවෙයි. මේ ඇතුළට කාපදින්න. මේක ඇතුළේ නැగిලා ඉන්න මනුස්සයා නැගිටලා එන්න ඕනේ මේ වෙලාවටයි. මේ වචනය ගානේ ඔබේ හදවත ස්පර්ශ කරන්නේ මම නෙවෙයි බුදුහාමුදුරුවෝ. මගේ බණ නෙවෙයි කියන්නේ බුදුබණනේ. ඒ නිසා මන්ද මේ කතා කරන්නේ භාගතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ගාම්භීරතා ආශ්චර්යයි අද්භූතයි නිර්මලයි පිවිතුරුයි පාරිශුද්ධයි. කාම නිවන් දකින්ද 84000ක් ධර්මස්කන්ධය එනවා. කොහොමද ඉතින් කැකේ ප්‍රශ්න ටික තියෙද? දැන් මම ඇහිච්චියට මාත් එක්කම පටන් ගත්ත වෙලාව ඉඳන් හිට කොහෙට නම් දැන් හිතේ මොකද නැත්තේ මේ වෙනකම් හිතේ හිතාපු දේවල් දැන් තියෙද? එහෙනම් ලොකු බරකේ දාස් වෙලා ඉන්නේ. මෙතන තමයි අනතරේ වෙන්නේ. පේනවද තියෙන සැහැල්ලුව? කොහොමවත් නැහැ නේද? සතුට හිතේ තියෙන කෙලෙස් කහට කොහොම එකින් එක අයින් වෙන්නේ බුදුහාමුදුරුවෝ වචනයක් ගන්න හදවතට වඩිනකොට ඒක තමයි බුදුන් තකනවා කියන්නේ. එතකොට මේ විලාවේ කය මෙතන තියලා වාඩි කරවලා හිත වෙන ලෝකෙක නම් මේ පින්කමින් වැඩක් නෑ.
ඔබ දැනට දාන දීලා ඉවරද නැද්ද? ඉවරයි. චේතනහම් වික්කවේ කම්මවද. ඔබත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට මහා දන් දෙන්න මම යනවා කියන හිතින් ආවා නම් දැනටම සාන්තික වෙලා ඉවරයි. ආයි නම් කිව්වත් නැත නමක් නැති වෙනවනේ නේද රාස්නේ ගියාට පස්සේ නමින් වැඩකුත් නමින් වැඩකුත් කාලයක් ඇති නමක් අමතකයි මොකද්ද කියලා ඉතින් දාලා තිච්ච නේ ඒ නිසා ඔබට මත දහස් වෙනවා ආයි පොර කාගෙන මම මෙතනදී අර මිනිස්සුන්ට කිව්වේ බාල්දි පෙරලගෙන වාදන පෙරලගෙන එහෙම ඕනේ නැහැ මොනවද මේ සමහර ඉන්නවා ඔය ටිකේ එල්ලෙන්නේ නැතුව බෑ පිටට අනුමෝදන් වෙන්න. බුද්ධ පූජාවේ එල්ලුන්නේ නැත්නම් හිත හරිනේ. ඔක එල්ලෙන්නේ නැහැ. අනේ සා කියලා අනුමෝදන් වුණා නම් බුද්ධ ප්‍රමුඛ සංඝයාට යන්නේ සා මගේ නිවන පිණිසයි කියනවා. ඉවරයි. අය පොරකන් දුන්නේ. අය අපේ මාත් දෙකෙන් බෙදන්න ඕනේ මගේ මාත් එහෙම ඕනේ නැහැ. ඈත ඉඳන් අනුමෝදන් අනේ සා තවත් කෙනෙකුට අවස්ථාවක් දීලා පැත්තකට දෙන්න. ඔයා ගිහින් හරි මම හරි. අන්න දෙකතුනේ මේ තමයි තව ගොඩක් ඈතයි. ඈතට යනවද? ළඟ නතර වෙනවද කියන එක සදහටම සම්මූල ඝාතනය වෙනවද කියන එක මුලින්ම කොට දානවද කියන එක විඥානයේ කවු තීරණය කරන්න ඕන? මේ තාම කාලේ කම්බලෙදී මේ දැක්කම් කියාගෙන අපේකම් මගේකම් කියාගෙන අපිට මේ මුණ ගැහෙන්නේ අපි මිනිස්සුනේ ඒක කාර්යවල ආදරය කරන මිනිස්සුනේ සංසාරේ කර්ම ගෙවල් දෙකට කර්ම කාර්යය ගත්තනේ එහෙමයි ක්‍රීඩියපත් වෙන්නේ මාර්ය දෙපොතේදී සසගත ඒකයි හැම මොහොතම සතුටින් ඉන්න ලැබෙනවට නෙවෙයි සතුට වෙන්න ඕන හැලෙන සියලු දේ යම් මොහොතක නෙවෙයි මේ මොහොතේ අනිවාර්යයෙන්ම කියන්නේ ජීවත් වෙන්න හැම තාප්පරේම වර්තමාන ජීවත් වෙන්න කියන්නේ විස්තර ගොඩක් තියෙනවා කියලා ඒ නිසා මේ මහා තේකව සියලු දෙනාටම ධර්ම දානෙ පින්කම දානමෙ පින්කම නිවන පිණිස වේවා. අවදත් සිනායකත්වයේ එම්ඩි නිමාලි මහත්මිය ක්‍රීඩාංගන පාරකපත පොලිසත් සේවා කරනවා. ඊට මෙන්න දේශිත පොලිසත් වේලම් ඉකනවා. ඒකකට භාගයගේ බුදු මහපිරිය දැනුත් සාන්තවලගේ වාසනාවත ඔන්නරත් ඉස්වි කරනවා සෙන්ටර් පින්කම් ඒකකට එක්සෙස් ස්කූල් ඉස්සේ ප්‍රොදෙමාතු ප්‍රතිවිලාව කොට අමහාපාත කර්තනාව පරිසෙටි ස්වයංගත පොලිස් පාර්ශ්ව කරනාතක බෝධිය නැති ඒත් විදිහට මොතන කරා ඒ වගේ විදිහක ඉස්සෙල්ලි ඒක සැපට මාස්ක් වල කරනවා නිවාස ඉසේක අවුදේකමාට දෙවියන් පින්කම් මොතන වේවා ඒකදායකත්වයේ ඕකලකගේ සස්සිස්තර කුමාරගේ පස්සේ ඒකට මංගල සිත්තුර හොරන සස කුමාර මාතන සස කුමාර මාතන සනට මේ කිසිම පත්‍රිකාවක තමන්ට කෙන අනුමෝදන් කරගත්තේ කිසි කෙනෙක් නැහැ. කාටද මේව කරන්නේ? දැන් මේ පින තමන්ටත් එපා නම් අනුන්ට කින් කරන්න දෙනකොට ඔබ ඉන්නේ. ඒ නිසා මේකේ ලියවින්න ඕනේ පළවෙනිම මොකද්ද? පිරිසක්තාව නම් අපේ එකිනෙකාම මගේ. අපි සියලු දෙනාම නිවන පිරිසයි කියලා මේකේ පොළේ පුරාම ලියපත් පාඩුවේ. දෙවෙනි එක ලියන්න යම් තාඥාති සිටින්නම් මේ පින් අනුමෝදන් වේවා. එහෙම නෙවෙයි. සියලුට අනුමෝදන් වේවා. මේ මහත්තුරු බාරක් සාකච්ඡා කමිටිය මේ සම්පූර්ණ කුමාරගේ සිල්වාගේ ඒ ගෲපේ සාකච්ඡා සෙක්‍රටරියාපති කෙනෙක් දෙන්නේ මේ සාමාන්‍ය වේවා ආයුර්ණ සබවලපත් නවී වේවා සර්වාසි සුභය වත්නිය සිකප්ප ධර්මයන් දියුනේ